පෙන්ෂන් මොකක් හරි එකෙන් ගිය එකෙක් නේ. ඉතින් ඒක ඒක තමයි. එහෙනම් මෙයා ගන්න. පෙන්ෂන් ගියා කියලා මේ අපේ රස්සාව. බිල් එකක් හරියට දුවන්න බැරි කමන්නේ. මේ ඇප් එක හොර ඇප් එකක් නෙමෙයිනේ. හොර ඇප් එකක් නෙමෙයි. ඔයාලගේ කවුන්ට් එකේ දුවන්න එපා. එච්චර එක දුවන්න බෑ. මාර දැන් ඔයා මොකද්ද කියන්නේ? මේ අපේ පාර්කියක් ඉස්සරහව දුවලා හරි කරදරයක්. පාර්කේ තියෙන. පාර්කේ අතන්නේ තියෙන්නේ. ඔව් ඉතින්. දැන් ඒ බැංකුවක් ඉස්සරහට තපින්න නතර එහෙම ඉන්න බෑ. ඔයාලා යන්න මීටර් 100ක් යහට ඉන්න බෑ. යන්න යාට. ඔයා රෙකෝඩ් කරන්න. මට ප්‍රශ්නයක් නෑ රෙකෝඩින් දාගන්න. රෙකෝඩින් දාලා පොලිසියට දෙන්න කියන එක. දෙන්න. හරි වාහනේ අරන් යන්න කොයි. වාහනේ අරන් යන්නදී ඔයා කියන්නේ බෑ මල්. ඔයා අවංකව මොකද ඒ බෑ කියන්නේ? ඔයා කොහොමද බෑ කියන්නේ? සමාජයක් තියෙනවනේ. මොකද හරි සමාජයක් තියෙනවා හරි. මොකද ඔයා කියන්නේ? එතකොට දැන් ඔයා මෙයාට ඔයා දැන් ආමිල කියන්නේ මොකද හරි පෙන්ෂන් ගිහිල්ලා නැහැ ආවිල්ලා ඉන්නේ මේක. ඒකින් ඔයා දැන් ෆෝන් එකේ හරි හරි මේ තට්ටු දාන්න එපා. එහෙනම් මේ මොකක්ද කියන්නේ? තට්ටු දාන්න එපා. ගණින් උඹට ඕනේ පොල්ල. මේ මම ඒක කරන්නේ නැහැ. මම මේක නඩු දාගන්න. නඩු මටත් අදාළ නැහැ අයියේ. අර යන්නකෝ වාහනේ මෙතනින්. වාහනේ අර යන්නකෝ. එන්නකෝ කියන්නේ දෙන්නම් පාට. ඔයා රෙකෝඩ් කරලා පෙන්නන්න. හරිද? මට ඒක බය වෙන්නේ නැහැ මම. මම ඔයාගේ අතින් පතින්වත් ඇල්ලුවද නැහැ. ඔයා යන්න මම මෙතනින් කියන්නේ. ඔයා වාහනේ අර යන්නකෝ මෙතන. ඔයා රෙකෝඩ් කරගන්න. ඔයා ඉතින් මම ඔයාගේ